iBoon Insurance Solutions by සමන්ත වන්නාර YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ලංකාවේ තිබෙන ප්‍රධාන වාහන වර්ග පිළිබඳව. ලංකාවට එනවා ප්‍රධාන වශයෙන් වාහන වර්ග තුනක්. එක brand new, දෙක recondition, තුන zero mileage නැත්නම් new කියන වාහන වර්ගය. මුලින්ම අපි කතා කරමු brand new කියන වාහන වර්ගය පිළිබඳව. brand new වාහනයක් කියන්නේ වෙන රටක මව් සමාගමක් තිබෙන රට වාහනයක් ලංකාව ඔවුන්ගේ නියෝජිතය හරහා ලංකාවට ගෙන වාහන තමයි brand new වාහන කියන්නේ. ඉතින් උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් Toyota vehicles, Toyota වාහන එන්නේ Toyota ලංකා සමාගම හරහා. ඒ වගේම Honda වාහන එන්නේ Stafford Motors හරහා. ඒ වගේම Kia වාහන එන්නේ Kia Motors හරහා. ඒ වගේම BMW එන්නේ Prestige Motors හරහා. ඒ වගේම Benz වාහන එන්නේ Dimo හරහා. ඒ වගේම ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම හරහා පැමිණෙනවා අශෝක් ලේලන්ඩ් vehicles. ඒ වගේම තමයි Tata Motors හරහා එනවා Tata වාහන. ඒ වගේම Stafford Motors නැත්නම් Alto vehicles එන්නේ Associated Motors. ඒ වගේ මව් සමාගමේ හරහා පැමිණෙන නියෝජිත ලංකාවේ නියෝජිතයන් තිබෙන සමාගම තමයි මම ඔය brand new vehicles සම්බන්ධයෙන් ඔබට දැනුම් කිරීමක් කරේ. ඒ වගේම මේ ගෙන brand new වාහන සඳහා ඔබට වගකීමක් ලබා ගන්න පුළුවන් අදාළ නියෝජිත ආයතනය. ඒ කියන්නේ අදාළ කම්පැනි, අදාළ මව් සමාගමේ වගකීම ඔබට ලබා ගන්න පුළුවන් අදාළ නියෝජිත ආයතනවල. ඒ වගේම ඒක වෙන්න පුළුවන් මෙහෙම. වසර ගානකට ඔබට වගකීමක් ලබා ගන්න පුළුවන් වසර 2ක් 3ක් ඒ වගේ. ඒ වගේම මේ වගකීම ඔබට ලබා ගන්න පුළුවන් තමන්ගේ මව් සමාගම හරහා. ඒ වගේම මේ වගකීම ලබා ගන්න පුළුවන් වසරක් ගානක්. ඒ වගේම වසර 2ක් 3ක් හෝ මේ වගකීම ලබා ගන්න පුළුවන්. ඒ වගේම කිලෝමීටර් ගණන නැත්නම් මයිලේජ් එකට ඔබට මේ වගකීම ලබා ගන්න පුළුවන්. කිලෝමීටර් 5000ක් 10000ක් ලක්ෂයක් එකහමාරක් ඒ වගේ මේ වගකීම ලබා ගන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරමු recondition vehicles ගැන. recondition වාහන කියන්නේ වෙනත් රටක සිට වෙනත් රටක ලියාපදිංචි කොට නැත්නම් වාහනය වෙනත් රටක ලියාපදිංචි කරලා ලංකාවට ගේන වාහන. මෙම වාහන ඔබට ලංකාවේ තිබෙන ඕනම වාහන අලෙවිස් සැලකින් නැත්නම් වාහන සේල් එකකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි zero mileage vehicles. zero mileage vehicles කියන්නේ වාහනය new vehicles කියන්නේ ඔයාලගේ වාහනේ අදාළ ලියාපදිංචි පොතේ ඉන්නේ new කියලා. ඉතින් මේ zero mileage vehicles වලට ඔබට කම්පැනි වගකීම නැත්නම් කම්පැනි වොරන්ටි කවර් එක ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ වාහන වර්ග තුනම ඔබට වැදගත් වෙනවා. හේතුව තමයි ඔබ රක්ෂණය ලබා ගැනීමේදී. මොකද මේ රක්ෂණය ලබා ගැනීමේදී මේ වාහන වන්දි තුනට අදාළව වන්දි ගෙවීමේදී එකකට එකක් වෙනස් වෙනවා. ඉතින් මේ වාහන වර්ග තුනට අදාළ කෙසේද වන්දි මුදල් ලබා ගන්නේ කියන මාතෘකාව අපි ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. ඒ නිසා අපගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක ඔබට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් වෙයි. එතෙක් ඔබට සුබ දවසක්.